කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න SL Tours තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඉතාම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙන ජාතික නාමල් උයන බලන්න. ඒ වගේම මෙහි තිබෙන අනිත් විශේෂතාවය වන්නේ රෝස තිරුවානා නිදිය. ඉතින් අක්කර 760ක වැනි භූමි භාගයක් පුරා මෙම නා උයන හා රෝස තිරුවානා නිදිය පිහිටා තිබෙනවා. වර්තමානයේ මෙම ස්ථානයේ භාරකාරීත්වය දරන්නේ වනවාසී රාහුල හිමියන්ය. උන්වහන්සේගේ අනුදැනුව මත මධ්‍යම සංස්කෘතික අරමුදල විසින්ද මෙම ස්ථානය පාලනය කරනු ලබයි. ඔයාලත් මෙම ස්ථානය නරඹන්න පැමිණෙනවා නම් පැමිණෙන්න ලේසිම මාර්ගය වන්නේ දඹුල්ල නගරයේ සිට අනුරාධපුර මාර්ගයේ මඩාටුගම හන්දිය තෙක් පැමිණ එතැන් සිට කිලෝමීටර් 7ක් පමණ ආණ්ඩියාගල මාර්ගයේ පැමිණෙන්න ඕන. ඉතින් ඒක තමා ලේසිම මාර්ගය. මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන් තවත් මාර්ග කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට ඒවත් ප්‍රයෝජනවත් වෙයි. දැන් අපි යමු රෝස තිරුවානා නිදිය වගේම නාමල් උයනත් බලන්න. ඉතින් නාමල් උයන කිව්වට අපි යන්නේ නාමල් රක්ෂිතයකට. ඉතින් මේ රක්ෂිතය පුරාවටම අවසර 100,000 ගණනක් පැරණි නාගස් තියෙනවා. ඒ නාගස් වල සෙවන මැදින් අපිට යන්නේ රෝස තිරුවානා නිදිය බලන්න. මේ බිම වැටිලා තියෙන්නේ සුදු පාටට නාමල්. ඉතින් මේ වගේ සුන්දර ස්ථානයක තමා මෙම රෝස තිරුවානා නිදියත් පිහිටලා තිබෙන්නේ. අක්කර ගණනක් පුරාවටම මේ නා උයන විසිරී පැතිරී තිබෙනවා. ඉතින් අපි සුන්දරත්වයේ නරඹමින් ඉදිරියට යමු. මේ දැන් ඔයාලට පේන්නේ ඉතා සරුවට වැඩුණු වැලක්. බලන්න මේ වැටේ වට ප්‍රමාණය වගේම කොයිතරම් උසකට මේ වැල ගිහින් තියෙනවද කියලා. ඉතින් පරිසරයේ තියෙන පැරණි බව පෙන්눔 කරන්න හොඳම උදාහරණයක් තමයි ඔයාලට මේ පේන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ මේ පරිසරය නරඹන්න පැමිණෙන ඔයාලා ප්ලාස්ටික් පොලිතින් වැනි දේවල් රැගෙන එමින් වළකිනවා නම් ඉතා හොඳයි. මොකද මේ සුන්දර පරිසරයට ඒවා ගැලපෙන්නේ නැහැ. ඔයාලා රෝස තිරුවානා කන්ද නරඹන්න මේ කැලේ මැදින් කිලෝමීටරයක පමණ දුරක් යන්න ඕනේ. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අපි මුළු කැලේම ඔයාලට පෙන්වන්නේ නැහැ. ඔයාලා ඒ ලස්සන මෙතෙන්ට ඇවිල්ලාම නරඹන්න. ඒ වගේම ඔයාලා මේ කැලේ එක කෙරවලකට එනකොට ඔයාලට මෙතන පානීය ජලය වගේම වැසිකිලි පහසුකමුත් තියෙනවා. ඔයාලා ඒ අවශ්‍යතාවල් සපුරාගෙන ඉදිරියට යනවා නම් හොඳයි. මොකද මෙතනින් එහාට ඔයාලට පානීය ජලය වගේම වැසිකිලි පහසුකමුත් ලැබෙන්නේ නැහැ. මම ඔයාලට මතක් කරා මෙම ස්ථානයේ භාරකාරීත්වය දරන්නේ වනවාසී රාහුල හිමියන් කියලා. උන්වහන්සේ මෙම ස්ථානයට පැමිණ මොරගහක් මත පැලක් සාදාගෙන තමා කලින් ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පැමිණීමටත් පෙර අතීත රජදරුවන් විසින් කරවපු දාගැබ් ඇතුළු විශේෂ ලක්ෂණ කිහිපයක් මෙම ස්ථානය බලා ගන්න පුළුවන්. අපි ඒවත් බලාගෙන රෝස තිරුවානා කන්ද නගින්න ඉස්සරහට යමු. දැන් ඔයාලට තවත් ලස්සන ස්ථානයක් බලාගන්න පුළුවන්. මේ කඳු පන්තියේ ඉහළ සිට පහළට කුඩා දිය දහරාවක් ගලාගෙන එනවා. ඉතින් මේ දිය දහරාව මෙතනින් පහළට වැටෙනවා. ඒ පහළට වැටෙන තැන පීල්ලක් සහ පොකුණක් සකස් කරලා තියෙනවා. ඉතින් මෙම ස්ථානයේ ජලය පිළිබඳ යම්කිසි මතවාදයක් පවතිනවා. මේ පිළිබඳ පරීක්ෂා කරන පුරාවිද්‍යා මහත්වරු පවසා සිටින්නේ මෙම ස්ථානයේ පොළව යට ජලය කළමනාකරණය කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් ඇති බවයි. නමුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් සනාථ වෙලා නැහැ. එසේ මතවාදයක් ගොඩනැගීමට හේතු වෙලා තියෙන්නේ මෙම ජල පහර අපි කලින් දැකපු පොහොයගේ අසලින් පොළොව තුලට කිඳා බැසීමයි.
ඉතිං යාලුවන ඔයාලා මේ දියදහර හමුවනතෙක් පැමිණි මාර්ගය මෑතකාලයන නවීකරණය කරලා තිබුණත් එතැන් සිට ඉහලට මාර්ගය නවීකරණය කරලා නැහැ. ඒ නිසා ඉතා පරිස්සමින් ගමන් කරන්න කියල මම ඉල්ලා සිටනා මොකද ගස්වල මුල් ගල් ආදිය බොහෝමයක් මෙතැන් සිට තියෙනවා. ඉතින් කුඩා දරුවන් එහෙම රැගෙනනවා නම් ඔයාලා ටිකක් කල්පනාවෙන් ඒ දරුවෝ රැගෙන එන්න. මොකදේ දරුවෝ වැටලා තුවාල වෙන්න පුළුවන්. මෙතන වෙළඳ තැලක් තිබුණත් ඔයාලා එන වෙලාවට මේක බොහෝ විට වහලා තියෙන්න පුළුවන්. මොකද මේ ස්ථානයට සෙනග එන්නේ හරිමාඩුවෙන්. ඉතින් පොසොන් එකට වගේ අනුරාධපුරේ ආව වෙලාවක ඔයාලා මේ ස්ථානය බලන්න ආවොත් බොහෝ දුරට මෙම ස්ථානය විවෘත වෙලා තියෙන්න පුළුවන් ඔයාලා වෙනුවෙන්. ඉතින් මං අර කලින් කිව්ව වගේ මුල් ගල් ආදිය සෑහෙන්න මෙම ස්ථානය තියෙන. ඉතින් අපේ බට්ටනං ජන්ඩිය වගේ ඉස්සරහට යනවා. බලමු එයත් වැටෙන් නැතුව ඉස්සරහට යයි. ඔයාලත් බොහෝම පරිස්සමට මෙම ස්ථානයෙන් යන්න ඉදිරියට. වෙළඳ සැල පහු කරලා ඉස්සරහට ආපුවාම ඔයාලට රෝස තිරුවානා කන්ද බලාගන්න පුළුවන්. ඉතින් මේ කන්ද කඳුපන්ති 7කින් සමන්විත වෙලා තියෙනවා. බලන්න කොයි තරම් ලස්සනද කියලා කොළපාට ලෝකයක් නේද. ඉතින් යාළුවන මේ ලස්සන බලන්න නම් ඔයාලත් අනිවාර්යෙන් මෙතෙන්න එන්නම ඕනේ. කොච්චර දුෂ්කර ගමනක් වුණත් මේ ගමනේ අවසානයේම ලස්සනයි කියලා ඔයාලට පේනව නේද. ඉතින් අපි මෙන්න මේ පෙන්නන කඳු මුදුන දක්වාම අපි යන්න ඕනේ. මේ වීඩියෝ එක ගොඩක් දුරට වීඩියෝ කර කර අපිට යන්න අමාරු වෙනවා. මොකද ගමන් මාර්ගය ටිකක් දුෂ්කරයි. ඉතින් සමහර ස්ථානවලදී අපි වීඩියෝ එක නතර කරලා කන්ද උඩට යනවා. යන අතරමඟදී ඔයාලට බොහෝ දුරට වීඩියෝ එක අපි පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් අපි පුළුවන් උපරිමයෙන් ඔයාලට මේ පරිසරයේ සුන්දරත්වය මෙතෙන් සිට පෙන්වන්න උත්සාහ කරන්නම්. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න උඩට ගිහිල්ලා හමු වෙමු. කඳුමුදුනට නැගගෙන යන අතරමඟ පහලින් පෙනෙන දර්ශනය තමා ඔයාලට මේ පේන්නේ. ඉතින් බලන්න කොයි තරම් ලස්සනද අපූරුද කියලා. යාළුවනේ මෙතැන් සිට ගමන් මාර්ගය පෙරට වඩා දුෂ්කර වෙනවා. මොකද මෙතන බෑවුම ටිකක් වැඩි. ඉතින් පරිස්සමට ඔයාලා උඩට එන්න. හැම දුෂ්කරතාවයකම අවසානය ලස්සනයි කියනවන යාළුවනේ. ඉතින් අපිත් මේ දුෂ්කර මාර්ගය දිගේ ඉහලට ආවාම මේ ලස්සන අපිටත් බලාගන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ ලස්සන බලන්න එන්න කියලා. ඉතින් මේ කොළපාට ලෝකයක අතරමං වෙන්න නම් මම නම් හරිම ආසයි. ඉතින් අපි දැන් මේ වීඩියෝ එක අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලත් මගේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා share කරලා support එකක් දෙන්න. තවත් මේ වගේ ලස්සන තැනකින් හමු වෙනකම් SL Tours සමු ගන්නවා. ඉතින් ඔයාලා මේ සුන්දරතාවය බලමින් අපිට සමු දෙන්න.